මෙන්න මේ වෙන විට වාර්තා වන තවත් ඉතාම උණුසුම් පුවතක් අපි මීට ටික වෙලාවකට උඩදී ඔබට වාර්තා කළා. දෙපාර්ශවයම සටන් විරාම ගිවිසුමක් සඳහා එකඟ වුණා කියලා. මේ පිළිබඳව නිල නිවේදනය ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් කරනු ලැබුවා. ඒ වගේම ඔහු විසින් ඉල්ලීමක් කළා දෙපාර්ශවයෙන්ම සටන් විරාම ගිවිසුම් කොන්දේසි වලට ගරු කරන්න කියලා. මීට අමතරව බෙන්ජමින් නෙතන්යාහුත් ප්‍රකාශයක් කරලා තිබුණා. ඇත්ත වශයෙන්ම මීට කලින් සටන් විරාමය පිළිගන්නවා, ඒකට අනුගත වෙනවා. හැබැයි සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කරනවා දැක්කොත් එහෙම ඒකට දැඩි ප්‍රතිචාර දෙනවා කියලා. මෙන්න සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වෙලා ටික වෙලාවක් යන්න හම්බ වෙන්නේ නැහැ. දැන් වෙනකොට ආරංචි වෙනවා නැවත වාරයක් ඉරානයේ සිට බැලිස්ටික් මිසයිල් ප්‍රහාරයක් ඊශ්‍රායලය වෙත එල්ල කරලා තිබෙනවා කියලා. ඊශ්‍රායලය විසින් ඒක හඳුනාගෙන තිබෙනවා. තව සුළු මොහොතකින් අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් වීමට නියමිතයි. සමහර විට මෙම ප්‍රවෘත්තිය ඔබට ලැබෙන අවස්ථාව වන විට අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කරලා තිබෙන්නත් ඉඩ තිබෙනවා. ඔව් මේ වෙන විට අපිට දැනගන්න ලැබෙනවා අනතුරු ඇඟවීමේ සංඥාවන් නිකුත් කරනු ලැබුවා කියලා. එම සයිරන් නාද වීම ආරම්භ වුණා කියලා. ඊශ්‍රායල බලධාරීන් විසින් සාමාන්‍ය ජනතාවට පිළිපැදීම සඳහා අවශ්‍ය කරන සියලුම උපදෙස් මේ වෙනකොට නිකුත් කරලා තිබෙන බවත් වාර්තා වෙනවා. ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් වන අමාත්‍ය බෙසෙලෙල් ස්මොට්රිච් විසින් ඉරානයේ මෙම ප්‍රහාරය හෙලා දකිමින් ප්‍රකාශයක් කරලා කියලා තිබෙනවා. ටෙහෙරාන් විල් ෂේක් එහෙම නැත්නම් ටෙහෙරානිය සෙලවෙන්න යනවා, ටෙහෙරානිය සොලවනු ලබන්න යනවා මෙතනින් එහාට කියලා. යම්කිසි විදියක සැකයකුත් මෙතන මතුවෙනවා. ට්‍රම්ප් ජනාධිපතිවරයා එක්තරා විදිහකට මේ සටන් විරාම ගිවිසුම ප්‍රකාශයට පත් කළාට ඇත්තටම ටෙහෙරානයේ එකඟතාවයේ ඒකට ලැබුණයින් අනතුරුව දෝ වෙවෙනි ප්‍රකාශයක් කරේ කියලා පුංචි සැකයක් ඒ ගැන තියෙනවා. තහවුරු කරන්න බෑ. එහෙම සැකයක් ඇති කරවෙන්න හේතුව තමයි අත් වශයෙන්ම අපි දන්නවා මීට පෙරත් ට්‍රම්ප් එවැනි වැඩ හරියට කරලා තියෙනවා. එවැනි ප්‍රකාශ නිකුත් කරලා තිබෙනවා. ඒ පිළිබඳවත් සමහර විට ඉදිරියේදී මීට වඩා සවිස්තරාත්මකව තහවුරු කරනු ලැබූ තොරතුරුවක් අපි හොයාගන්න බලන්නම් ඔබට වාර්තා කරන පිණිස. කෙසේ නමුත් තව සුළු මොහොතක් වෙනකොට අනිවාර්යෙන්ම මෙම මිසයිල් ප්‍රහාරය ඊශ්‍රායලය වෙත ළඟා වෙන්නට නියමිතයි. ඒ වගේම අපි අපේ සහෝදර සහෝදරයන්ගෙන් ඊශ්‍රායලයේ වැඩ